මෝදි මහත්මිය එකතු වෙලා අනිත් ගුරුවරුන්ගේ සම්පූර්ණ සහායක් අරගෙන මේ උත්සවයේ තාමත්ම අලංකාරව මේ විදියට ආරම්භ කරන්න සංවිධානය කර තිබීම අගය කරනවා සතුටු වෙනවා. ඇත්තට මේ අයට මම ස්තුතිය ප්‍රණාමය ප්‍රශංසාව පුද කරනවා. මොකද මේ සභාවේ වැඩි කතා නැහැ. මම අත කතා කරන එක වෙලාව මෙච්චරයි එකයි මම මේ ටික ප්‍රකාශ කරේ අගය කරේ. ඉතින් මේ වඩා මම ලොකුට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ දරුවන්ගේ අවස්ථාව නැත්නම් ඒ දරුවන්ට වේදිකාව සපයා දීම, ඒ දරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීම සභාවනීය අවතන් ඇතුළු උත්සව සභාව පිළිබඳ කරුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ MSPගේ අභිනායක මැතිතුමනි, ඔබට මට මෙහෙම සුබයි. අභිනායක සර්ගේ කතාවේදී කලින් ලස්සන වචනයක් පිටවුණා පුණ්‍ය කර්මයක් කියලා. මම හිතන්නේ වෙනත් උත්සවයකට වඩා සුවිශේෂීත්වයක් මේ උත්සවයේ මේ ප්‍රසංගයේ තියෙනවා. අප සමග සම්බන්ධ වෙන්නේ මේ වේදිකාව මත තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්නේ මේ ලෝකයේ ලස්සනටම hina වෙන දරු පිරිස. ඒ දරු පිරිසට අත්දැක සැපයීමම පුණ්‍ය කර්මයක්. ඉතින් අද දවසේදී මේ සම්භාවනීය උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට මීළඟ අංගය ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්. අද දවසේදී මාත් සමග මේ සම්ප්‍රේෂණ භූමිකාව ඉටු කරන්නේ පන්තුර මහානාම මහාවිද්‍යාලයේ ආදරණීය නිවේදිකාව දේසති ඔබට ආරාධනා කරනවා මීළඟ අංගය අප වෙත ගෙනෙන්නට. එසේනම් මීළඟට උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරමින් පූජාර්ථයේ අර්ථය සිහි කරමින් පූජා නාට්‍ය ඉදිරිපත් කිරීමට මේ ආරාධනය ශ්‍රී චන්ද්‍රසේකර විශේෂ පාසලේ සොමිරියන් හට